සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක. උපන් ගම? මම ඉපදුනේ ගලේවැල ආසන්නයේ තියෙන මකුළු ගැස්සව කියලා ගමක්. ඒ මගේ උපැන්න සහතිකේ මකුළු ගැස්සව මාතෘ නිවාසය. පාසල් ගියේ? පාසල මම 10 පන්ති දක්වා ඉගෙන ගත්තේ ගාමිණී මහාවිද්‍යාලයේ තමුත්තේගම. අපි තමයි ඒකේ අවසන් O level ළමයි. ඊට පස්සේ ඒක ප්‍රාථමික විද්‍යාලය බවට පත් කරා. ඊට පස්සේ පටන් ගත්ත තමුත්තේගම සෙන්ට්‍රල් එක මධ්‍ය මහාවිද්‍යාලය. ඒ මධ්‍ය මහාවිද්‍යාලයේ මැක්ස් සයන්ස් කරපු පළමු ළමයි කණ්ඩායම අපි. ඒ තමයි තමුත්තේගම තමයි ගාමිණී මහාවිද්‍යාලය සහ මධ්‍ය මහාවිද්‍යාලය තමයි මගේ අධ්‍යාපනය දැරුවේ. පොලිස් විස්තර? මට අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා සාමාන්‍යයෙන් ගෙදර ගෘහණියකට වැඩ කරන එයා තමයි අම්මා බලාගෙන අපේ ගෙවල් වල කුඹුරු තියෙනවා. ඉතින් ඒවා ටික බලාගෙන වැඩ කරන්නේ අක්කා. අප්පච්චි 1994 දී අප්පච්චි මිය ගියා ස්වභාවිකව. ඒක තමයි ඉතින් කුඩා පවුලක් අපි. ජීවිතේ පළවෙනි රැකියාව මොකක්ද? මම ටියුෂන් කරා. මට අදහස් ටියුෂන් ගුරුවරයෙක් හැටියට මම වැඩ කරා. මොනවද විෂයන් ඉගෙනුවේ? ගණිතය. සාමාන්‍ය පෙළ ගණිතය සහ උසස් පෙළ ගණිතය දෙකම මම ටියුෂන් හැටියට කරා. තමුත් ආණ්ඩියගල ප්‍රදේශෙ මම ටියුෂන් කරා. ඊට අමතරව මම මීගමුවේ අපි හිටිය කාලයක් නතර වෙලා මීගමුවේ බටහිර පළඟතුරේ කියන ඒ ප්‍රදේශයේ ප්‍රජාශාලාවක මම ටියුෂන් කරා. ඊට පස්සේ නුවර නුගවැල ආසන්නයේ තියෙනවා නයියොත් පාන කියලා පන්සලක්. ඒ පන්සලේ නුගවැල ගුරුවරු කණ්ඩායමක් එක එකතු වෙලා ටියුෂන් කරා. ඒ නිසා අර ඒ මා අවුරුදු 7-8 නෙමෙයි මාස 6 අවුරුද්ද වගේ එහෙම පුද්ගලික පන්ති කරා. ඊට අමතරව මම පාසලක ස්වේච්ඡාවෙන් වැඩ කරා. ගුරුවරු නැති පාසල ගිහලා මම ඒ ළමයිට ගණිතය ඉගෙනුවා. කොහෙද කොයි කාලෙද? මේ ඔක්කොම සිද්ධ වෙන 91 90 93 කියන අවුරුදු තුන තමයි. ඒ අවුරුදු තුනේ තමයි ඒක ආණ්ඩියාගල මහාවිද්‍යාලයේ තමයි ස්වේච්ඡාවේ ගුරුවරයෙක් හැටියට ඒ ළමයිට ගණිත ඉගෙනුවා. ප්‍රසිද්ධ දේශපාලනික තුනේ කොයි කාලෙද? මම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්නේ 1987 අගභාගයේදී. මම උසස් පෙළ කරන්නේ 1988 අගෝස්තු වල. ඊට පස්ව මම පූර්ණ කාලීනව දේශපාලනට අවතීර්ණ වෙනවා. අධ්‍යාපන සුසුකම්? මම සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ ගණිත අංශය කරා. විශ්වවිද්‍යාලයේදී මම භෞතික විද්‍යාංශයෙන් ෆිසිකල් සයන්ස් පැත්තෙන් තමයි මම අධ්‍යාපනය දැරුවේ. ඔබට ව්‍යාපාර තියනවද තිබිලා තියනවද? මට ව්‍යාපාර නැහැ. මම ඉතින් ඔය අපේ ජීවිතයේ 90 93 කාලේ ජීවත් වීම සඳහා ආදායම සඳහා ඔය ගොවිතැන් කරලා තියෙනවා. මිරිස් වගාව ඇති කරලා තියෙනවා. දැනුත් මම ගොවිතැන් ටිකක් ආසයි. ඒ අරනකට ව්‍යාපාරවල ඉදලා නැහැ. පොලේ ගිහලා බඩු විකුණලා තියෙනවා. කෝච්චියට ඔෆිස් එකට ගිහලා තියෙනවා. ඒ වගේ චුටි ව්‍යාපාර තමයි. ඊට වඩා ලොකු ව්‍යාපාර ගිහලා පාසල් යන කාලේ. ඒ කියන්නේ පාසල් යන කාලේ අපේ ගෙවල් තිබුණ ස්ටේෂන් එක කිට්ටුව. අපේ ගෙදර ඇඩ්‍රස් එක හරි අමුතුයි. අපේ ගෙදර ඇඩ්‍රස් එක කොළඹ දෙසට තනි සිග්නල් කණුවාසල නල්ලච්චිය තමුත්තේකම. ටිකක් ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉඳන් කොළඹ පැත්තට තියෙන සිග්නල් කණුව තියෙනවා. තනි සිග්නල් කණුව ඩබල් තියෙනවනේ. තනි සිග්නල් කණුව අසල තමයි අපේ ගෙදර තිබුණේ. දැන් ඒවා මහවැලිසු කුඹුරු වලට යටත් වෙලා අපේ කුඹුර තින්නේ එතන දැන්. ඉස්සර අපේ ඉඩම් මේවා. එතන තමයි අපි පදිංචි වෙලා හිටියේ. ඉතින් ආර ස්ටේෂන් එකට කිට්ටු නිසා අපි ඒ ගම්වලම ළමයි අපිත් ඒ කාලේ අපි අඹ විකුණනවා ටොෆි සිගරට් විකුණනවා කෝච්චියට. ඉතින් මට මතක තඹුත්තේගම ගල්ගමුව 750 ටිකට් එක. ඒ 750 ටිකට් එකේ තමයි අපි ඇවිල්ලා කෝච්චියේ බිස්නස් කරලා ඊට පස්සේ අනිත් පැත්තෙන් බහැලා ප්ලැට්ෆෝම් එකේ මැස්සෙන් බහින්නේ නැහැ. ඒ ටිකට් එක තියාගන්නවා දවසක් පුරාම දුවන්න. ඉතින් එහෙම කරා. ඉතින් අපි සමහර ටීචර්ස්ලා අපි ගොඩාක් ගුරුවරු හිටියේ ගම්පහෙන් කොළඹින් තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඉරිදා හවසට මේ ගුරුවරු එනවා ආපහු මේ නිවාඩු ගිහිල්ලා අපේ ගමට එනකොට අපි ඉතින් අර ඒ ටොෆි සිගරට් එක අපි සීට් එක යටින් තියලා මින ගමනක් ගියා වගේ ටීචර්ස්ලාට පේන්න ඉන්නවා. ඉතින් ඒක තමයි. ඉතින් ඒක කටුක කාලයක්. නමුත් යම් සුන්දර අත්දැකීම් තිබුණා. ඉතින් අපි ෆිල්ම් චිත්‍රපටි බලන්න යනවා. ඉතින් අපි ඉඳන් අපේ තමුත්තේගම සිනමා ශාලාවක් තිබුණේ. ඒක කාලයක් ගිහලා වැහුණා. ඊට පස්සේ එතෙන් දැන් තිබුණා අලුත් සිනමා ශාලාවක් දැම්ම බුල් නෑ. මම හිතන්නේ කිලෝමීටර් 16ක් 17ක් විතර දුරයි. ඉතින් අපි තුන් දෙනෙක් එකම පුරුෂයිකලේ ඉතින් රෑ ගිහලා චිත්‍රපටි බලලා එනවා. ඉතින් එහෙම යම් ජීවිතයක් තිබුණා ඒ කාලේ.